හායි මං තිලිනි. ඉතින් කොහොමද ඔයාලට? අද මං අරන් ආවේ අලුත් කතාවක්. එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතුව අලුත් කතාව අහමු. මගේ නම නර්මදා. මට දැන් අවුරුදු 35ක් වෙනවා. මම විවාහ ජීවිතයට ආස කෙනෙක් නෙමෙයි. මගේ මුළු ජීවිතේම වෙන් වෙලා තියෙන්නේ ආගම දහමටයි අපේ අම්මටයි ගෙදරටයි. ගෙදර වැඩ, පන්සල් යන එක, බණ පොත් කියවන එක තමයි මගේ එදිනෙදා දේවල්. ඒත් අම්මා හැම වෙලේම කියන්නේ නර්මදා ඔයාටත් ජීවිතයක් තියෙන්න ඕනේ කියලා. ඒත් මට මේ ජීවිතේ ඇති. මේ ජීවිතේ ගොඩක් නිදහස්. මගේ නංගි වරුණි මට වඩා අවුරුදු 6ක් බාලයි. එයා මට වඩා හරිම ජොලියට බර චරිතයක්. එයා බැන්දි ජීවන්ව. ජීවන් කියන්නේ ටිකක් උස, කතා බහට ආස, හැමෝටම උදව් කරන කෙනෙක්. එයාලා බැන්දට පස්සේ ආවේ අපේ ගෙදරට. අම්බට වරුණිව නැතුව ඉන්න බැරි නිසා. වරුණි ජීවනුයි දෙන්නම ජොබ් කරනවා. උදේට 7ට විතර ගිහින් එන්නේ රෑ 8ට 9ට විතර. ගෙදර වැඩබර ඔක්කොම වගේ මගේ අතේ. අම්මා දැන් වයසයිනේ. දවක් උදේවරුවක මම සාලෙට වෙලා පොටක් කියව ඉන්නකොට ජීවන් මගේ ළඟට ආවා. නර්මදාක්කි, ඔයා නැත්තම් මේ ගෙදර දවස ගෙවෙන්නේ නැහැ. ඔයා වගේ කෙනෙක්ව බඳින කෙනා නම් ගොඩක් වාසනාවන්තයි. ජීවන් කිව්වා. කට වහගෙන ඉන්නවා මෝඩයෝ. මම ටිකක් තරහින් වගේ කිව්වත් එයා එහෙම කියද්දි මට ලොකු සතුටක් ආවා. ඔන්න ඉතින් සුදු අක්කට තරහ යනවනේ. මම විහිළුවක්නේ කරේ. එතකොට මෙතෙන්ට වරුණිත් ආවා. නෑනයි මස්සිනයි ආපහු රණ්ඩුවක්ද? එයා hina වෙවි ඇහුවා. අක්කට තරහ ගිහිල්ලලේ වරුණි මම විහිළුවක් කරා කියලා. ජීවන් hina වෙවි කිව්වා. අනේ ඔයාගේ විහිළු මටත් තරහ යනවා ඔයාගේ විහිළු වලට. ඒ දෙන්න දිහා බලාගෙන ඉද්දි මට hinaත් ගියා. ඇති ඒ පාර මේ දෙන්න රණ්ඩු වෙනවා. මම hina වෙවි කිව්වා. අම්මා නිදිද නංගි? ඔව්වක්කේ මේ දැන් බෙහෙත් බීලා නිදාගත්තා. එහෙමද? අපි තේ ටිකක් බොමුද? හා ඉන්නක්කි මම හදාගෙන ඉන්නම්. මං හදන්නම් නංගි. අද ඔයාලට නිවාඩු දවසනේ. මහත්තයාත් එක්ක ටිකක් නිදහසේ ඉන්න. මම ජීවන් දිහා බලලා hina වෙලා කිව්වා. අක්කා හැමදාම ගොඩක් මහන්සි වෙනවනේ අක්කේ. ජීවන් කිව්වා. අයියෝ ඕක මොකක්ද මල්ලි? මම එහෙන කියලා තේ හදන්න ගියා. ඇත්තටම මට එහෙම මහන්සියක් නෑ. ඒ දෙන්න මෙහෙ ඉන්නේට මට ලොකු හයියක්. ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. දවසක් ජීවන්ගේ ඔෆිස් එකේ වැඩකට දවස් 2කට නුවරඑළියට යන්න සිද්ධ වුණා. එයා වරුණිවත් එක්කගෙන ගියා. මට ලොකු පාළුවක් වගේම තනිකමක් දැනුනේ ඒ වෙලාවේ තමයි. මේ ගෙදර අම්මයි මමයි විතරයි ඉන්නේ. අම්මා වැඩිපුරම හිටියේ එයාගේ කාමරේ. පළවෙනි දවසේ රෑ මම පහළ ඉඳගෙන පොතක් කියව ඉන්නකොට ජීවන් මට කෝල් කළා. නර්මදාක්කේ මොකද කරන්නේ? වරුණි එයාගේ යාළුවෙක් එක්ක කෝල් එකක. මේ මම කෝල් කළේ ඔයා හොඳින් ඉන්නවද කියලා දැනගන්න. අනේ ඔව් මල්ලි මම හොඳින්. අම්මත් හොඳින්. ඔයාලා පරිස්සමින් ඉන්නව නේද? ඔව් අක්කේ අවුලක් නැහැ. සීතල තමයි ටිකක් ඉවසන්න අමාරු. අක්කා කාලා හැමද? ඔව් මල්ලි මම කෑවා. ඔයාලා කෑවද? ඔව් අක්කේ අපි කෑවා. හොඳයි මල්ලි. මම හෙට කෝල් එකක් ගන්නම් අක්කේ. වරුණිට නම් කොහොමද දන්නේ? මට නම් අක්ක නැතුව පාළුයි. good night අක්කේ. අප්පේ එහෙමද? ඉක්මනට එන්න එහෙනම්. good night මල්ලි. මම ටික වෙලාවක් කල්පනා කරා ජීවන්නේ කියපු දේ ගැන. එයාට මාව නැතුව පාළුයිලු. මොකද්ද එයා ඒකෙන් අදහස් කරේ? මම ඇඳට ගිහිල්ලා ඒ ගැන කල්පනා කර නිදාගත්තා. ඊළඟ දවසේ රෑත් ජීවන් මට කෝල් කළා. නර්මදාක්කේ මොකද කරන්නේ? මොකුත් නැහැ. මම මේ බණ පොතක් කියවනවා. එහෙමද? වරුණි නම් නිදි හොඳටම. මට නම් නිින්ද යන්නෙත් නැහැ මේ සීතල නිසා. නුවරඑළිය ගොඩක් සීතලයි නේද මල්ලි? ඔව් අක්කේ. ඔයා වගේ කෙනෙක්වත් හිටියනම් මේ වගේ වෙලාවට බදාගෙන නිදාගන්න මරු. ඔන්න ආපහු මෝඩ කතා කියන්න පටන් ගන්නවා. තමුස්සේ මගේ නංගිගේ හස්බන්ඩ්. මම hina ලෙවි කිව්වා. ඒකට කමක් නැහැ. මට පුළුවන් අක්කවත් බලාගන්න. එයාත් hina වෙවි උත්තර දුන්නා. මෝඩයා. මම තියෙනවා. හෙට පරිස්සමින් එනවා දෙන්නම. good night මල්ලි. good night අක්කේ. අපි ඔයාට මොනවා හරි අරගෙන එන්නම්කෝ. එයා එහෙම කියලා කෝල් එක කට් කරා. එයාගේ කටහඬ හරිම ආදරණීයයි. මගේ හිතේ තිබ්බ තනිකම ටිකෙන් ටික නැති වෙලා යනවා වගේ හැඟීමක් මට දැනුණා. මම කවදාවත් නොහිතපු අමුතුම හැඟීමක් මට දැනුණා. ඊළඟ දවසේ හැව වරුණී ජීවනුයි ගෙදර ආවා. වරුණි හරිම මහන්සියෙන් හිටියේ. මමයි අම්මයි යාලා එනකන් මග බලාගෙන හිටියේ. අම්මෝ මාර මහන්සි. මම ටිකක් නිදා ගන්න යනවා. වරුණි එහෙම කියලා අම්මත් එක්ක ටිකක් වෙලා කතා කරලා නිදා ගන්න ගියා. අම්මේ තේ හදන්නද? මම අම්මගෙන් ඇහුවා. හාලමියෝ
තේ ටිකක් බොමු. ජීවන් මල්ලි ඔයාට හදන්නක්කේ අක්කගේ තේ එක බොන්නේ නැතුව ඉන්නවද මම? මම එයා කියපු දෙයට hina වෙලා කුස්සියට ගියා. ටික වෙලාවකින් ජීවන් කුස්සියට ආවා. නර්මදාක්කේ ඇත්තටම ඔයා නැතුව මම ගොඩාක් පාරුවෙන් හිටියේ. මට ආව ගොඩාක් මතක් වුණා. වැඩිපුරම නිදා ගන්න වෙලාවට. ජීවන් පිටිපස්සෙන් ඇවිත් කිව්වා. මගේ මුළු ඇඟම එකපාරටම හීතල වෙලා ගියා. එයා ලං වෙලා කතා කරපු එක මට අමුතු දෙයක් වුණා. අක්කා තාම තේ හදනව නේද? එයා හෙමින් අහුවා. "ඔව් මල්ලි." මම එයා දිහා බැලුවේ නැතොම කිව්වා. "අක්කේ, ඔයා හරිම හොඳ කෙනෙක්. ඔයා නැත්නම් අපේ ජීවිතේ හරියට ගෙවෙන්නේ නැහැ. ඔයාගේ මේ දහමට ලැබි ජීවිතේ මම ගොඩාක් අගය කරනවා." එයා කිව්වේ හරිම බැරෑරුම් විදිහට. එහෙම කියලා එයා එතනින් ගියා. ඒත් එයාගේ වචන ටික මගේ හිතේ රැඳුණා. මේ වෙලාවේ මට දැනුනේ මගේ ජීවිතයේ තියෙන තනිකම. මම පන්සලට දහමට ලැබි වුණාට මගේ හිතේ කාටවත් නොකියපු අමුතු හිස්තැනක් තිබුණා. ඊට පස්සේ ටිකෙන් ටික ජීවන්ගේ හැසිරීම වෙනස් වුණා. දවසක් වරුණි ඔෆිස් එකේ වැඩක හිර වෙලා ඉන්න වෙලාවක එයා ගෙදර ඇවිත් මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. වරුණි දෙන් හැමදාම වගේ ඔෆිස් වැඩ කිය පරක්කු වෙලා ඉන්නේ නර්මදාක්කේ. ඒ වෙනකම් මට පාළුයි. ඔයාටත් එහෙම වෙන්නේ නැති නේද? "ඔව් මල්ලි, මට වඩා අම්මද තමයි පාළු." මම hina වෙවි කිව්වා. ජීවනුත් hina වුණා. "ඔව් නේද? කෝ අම්මා? නිදිද?" "නෑ මල්ලි, අන්න සාලේ ටීවී බලනවා." "හරියක්කේ, මම යනවා වොෂ් එකක් දාගන්න. වරුණි තව ටිකකින් එයිනේ." එහෙම කියලා එයා එතනින් ගියා. මට එයාගේ ලොකු වෙනසක් තේරුණා. එයා වෙනද විදිහද නෙමෙයි දැන් මන් දිහා බලන්නේ. ඒක ගොඩක් වෙනස්. මට හරියටම තේරුම් ගන්න බැහැ මොකක්ද කියලා. ටික වෙලාවකින් වරුණි ගෙදර ආවා. අපි ඉතින් වෙනද වගේම රැයට කාලා නිදාගත්තා. දවසක් හවස අපි දෙන්න සාලේ ඉඳගෙන පත්තරේ බලනකොට වරුණි ජීවන්ට කෝල් කළා. "ජීවන්, මට අද තව ටිකක් රෑ වෙයි. ඔයාලා කෑම කාලා නිදාගන්න. මගේ වැඩ ටිකක් වැඩි වුණා. දැන්ම ඉවර කරගන්න බැරි වෙයි වගේ." ජීවන් ෆෝන් එක තිබ්බා. "නර්මදාක්කේ, වරුණි දෙන් හැමදාම වගේ ඔෆිස් වැඩ කියලා පරක්කු වෙලා එන්නේ නර්මදාක්කේ. මට හරිම පාළුයි. ඔයා විතරයි මේ ගෙදර මට කතා කරන්න හරි ඉන්නේ." එයා හරිම දුකින් කිව්වා. "ඒක නිමල්ලි, ඔච්චරටම මහන්සි වෙලා සල්ලි හම්බ කරලා මොකටද? මට හිතෙනවා අක්කේ වරුණිට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා." "අනේ මල්ලි, එහෙම හිතන්න එපා. මම නිකන් නෙමෙයි අක්කේ කියන්නේ. මම දැක්කා එයා ඔෆිස් එකේ ලොක් එක්කත් ඕනේ නැති දේවල් ගොඩක් මැසේජ් කරලා තියෙනවා." "අනේ දෙයියනේ, මේකිට මොනවා වෙලාද? ඉන්නකෝ, මම මේ ගැන එයාගෙන් අහනවා." "ඕනේ නෑ අක්කේ, වැඩක් නැහැ. එයා කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙමෙයිනේ. මම මෙහෙම හරි ටිකක් සතුටෙන් ඉන්නේ අක්කා හරි බට ඉන්න නිසා." එයා ආදරෙන් මන් දිහා බලලා කිව්වා. මම එයා දිහා බලාගෙන හිටියා. මට ඒ වෙලාවේ එයා ගැන ලොකු ආදරයක් වගේම මහා නරක හැඟීම් ගොඩක්කුත් ආවා. එදා රෑ මම වරුණි එනකන් එළියේ බංකුවේ වාඩි වෙලා මේ හැමදේම ගැන කල්පනා කර කර හිටියා. ජීවනුත් මගේ ළඟින්ම වාඩි වෙලා හිටියා. එයා මගේ පාළුවයි තනිකමයි මකනවා වගේ මට තේරුණා. "නර්මදාක්කේ, මං හිතනවා ඔයාගේ මේ ආගම් දහම ගැන තියෙන භක්තිය ගොඩක් හොඳ දෙයක් කියලා. ඒත් මට හිතනවා ඔයාගේ හිතේ තියෙන සතුට ටිකක් අඩුයි කියලා. ඔයා ගොඩක් නිහද කෙනෙක්." ජීවන් හෙමින් කිව්වා. "මට මේ ජීවිතේ හොඳටම ඇති මල්ලි. මම ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා කියපු කතාව හරි මල්ලි. මාත් මිනිස්සෙක්. වෙලාවකට මට මං ගැනම ලොකු දුකක් ඇති වෙනවා." මම කිව්වේ ඇත්තටම දුකින්. එකපාරටම ජීවන් මගේ අතින් අල්ලගත්තා. "නර්මදාක්කේ, ඔයා දුකින් ඉන්න ඕනේ නැහැ. මම ඉන්නවා ඔයාට කතා කරන්න. ඔයාගේ හිතේ තියෙන පාළුව මට නැටි කරන්න පුළුවන්." මගේ ඇඟම හීතල වෙලා ගියා. මේ වරුණිගේ මහත්තයා, මගේම එක කුස උපන් නංගිගේ මහත්තයා. මේක වැරදි, මං කල්පනා කළා. ඒත් මගේ හිතේ තිබුණු තනිකම නිසා මට යාව එපා කියන්න හයියක් තිබුණේ නැහැ. මම ඉක්මනටම අත අරගෙන "මල්ලි, මට නිදිමටයි. මම නිදාගන්න යනවා" කියලා කාමරේට ගියා. ඒත් එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මම ජීවන්ගේ කටහඬ, එයා මගේ අත අල්ලපු විදිහ ගැන කල්පනා කළා. මගේ හිතේ තිබුණු දහමට ලැබිපත්තයි මේ අලුතෙන් ආපු ආදරණීය හැඟීමයි අතර ලොකු සටනක් ඇති වුණා. මොකද මට මගේ හැඟීම් පාලනය කරගන්නත් අමාරුයි. මගේම නංගිටම එහෙම දෙයක් කරන්නත් බැහැ. පහුදා උදේ පාන්දරම ජීවන් වැඩට යන්න ලෑස්ති වුණා. වරුණි නිදි. මම කුස්සියේ තේ හදද්දී එයා එවිත් මත් එක්ක කතා කරා. "නර්මදාක්කේ, ඊයේ රෑ නම ඔයාගේ අතින් අල්ලපු එක ගැන මට සමා වෙන්න.
ඒත් මට තේරෙනවා ඔයා කොච්චර තනි වෙලාද කියලා. මටත් ඔයා වගේමයි. මටත් එක්තරා විදිහට තනි වෙලා. වරුණිත් දැන් මට අයිති නැහනේ. මට මේ දේවල් කියන්න හරි ඉන්නේ ඔයා විතරයි. මම ඔයාට ගොඩාක් ආදරේ. ඔයාට මොන හරි කතා කරන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. මම බිම බලාගෙන හිටියා. ජීවන් ඔයා වරුණිගේ මහත්තයා. මම දන්නවා අක්කේ. ඒත් ඔයාට මම හරිම ආදරෙයි. මේක අපි දෙන්න රහසක් විදිහට තියාගමු. ඔයාගේ මේ නිහඬ ජීවිතේට පොඩි සතුටක් ගේන්න මට පුළුවන්. එයා හෙමින් කිව්වා. ඒට මගේ හිතට ලොකු සහනයක් වුණා. මටත් ඕන වුණේ කාට හෝ කතා කරන්න කෙනෙක්. මගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක්. මම හෙමින් ඔළුව වැනුවා. ජීවන්ගේ මූණේ ලොකු සතුටක් පිරීලා ගියා. එයා hina වෙලා වැඩට ගියා. මම එදා මුළු දවසෙම හිටියේ අමුතු සතුටකින්. මම හිතුවා මම මේ කරන්නේ වැරදි දෙයක්ද? මේක ආගමට විරුද්ධද? ඒත් මම මේ රහස කාටවත් කියන්නේ මේක වරුණිටවත් අම්මටවත් වෙන කිසිම කෙනෙක්ටවත් දැනගන්න දෙන්න බෑ. හැවස වෙනද වෙලාවටම ජීවන් ගෙදර ආවා. අක්කි මම ඔයාටයි අම්මටයි බනිස් වගයක් ගෙනාවා. අම්මත් එක්ක කන්න. එයා එහෙම කියලා බනිස් මල්ල මගේ අතට දුන්නා. මොකටද මල්ලි කරදර වුනේ? මොන කරදරයක් දැක්කේ මේකේ? ඔයයි අම්මයි කන්නකෝ. මම වොෂ් එකක් දාගෙන එන්නම්. ජීවන් මන් දිහා ආදරෙන් බලලා එහෙම කියලා එතනින් ගියා. ටික වෙලාවකින් ජීවන් ආපහු ආවා. මට යාළගේ කාමරේට එන්න කියලා ඇඟිල්ලකින් නිගි කරා. මට මොකක්ද වගේත් හිතුණා. ඒත් ඒ මිනිස්යාගේ ආදරේ මගේ තනිකමයි ගැන හිතලා මම අම්මට හොරෙන් එයාලගේ කාමරේට ගියා. අක්කේ වරුණි එන්න තව පැය දෙකක් විතර තියෙනවා. මට අක්කත් එක්ක ඉන්න ඕනේ අක්කේ. මගේ මේ දුක නැති කරන්න පුළුවන් අක්කක විතරයි. එයා එහෙම කියලා මගේ ළඟට ආවා. මම යා දිහා ආදරෙන් බැලුවා. මට තේරෙනවා මල්ලි. මමත් පාළුවෙන් දුකෙන් ඉන්න කෙනෙක්නේ. මම එහෙම කියලා යාට තොරළුණා. අපි දෙන්න ගොඩක් සතුටු වුණා. එයා මගේ තිබුණ හැම පාළුවක්ම තනිකමක්ම නැති කරලා දැම්මා. ඊට පස්සේ අපි දෙන්න අඬේ ටික වෙලාවක් නිදියගෙන තුරුල් වෙලා හිටියා. මම එයා දිහා හැම වෙලෙම බලාගෙන හිටියේ. එයා ටිකක් හතිදමදම මහන්සියෙන් හිටියේ. ඒත් ඒ ඇස්වල තිබුණ ආදරේ කිසිම අඩුවක් මම දැක්කේ නැහැ. ටික වෙලාවකට පස්සේ මම කාමරෙන් එළියට ආවා. මොකද මේ වෙලාවට තමයි වරුණි ගෙදර එන්නේ. මම සාලෙන් ඉඳගෙන කල්පනා කරන්න පටන් ගත්තා. ජීමන්ට මෙහෙම උනේ වරුණි වෙන සම්බන්ධයක් පටන් ගත්ත නිසාද? එහෙමත් නැත්නම් මේ දෙන්නට දෙන්න ඇත්තට ආදරේ නැද්ද? මට ওই වගේ එක එක ප්‍රශ්න ගොඩක් කල්පනා වුණා. ඒත් මම මේ කිසිම දෙයකට උත්තර හොයන්න මහන්සි වුණේ නැහැ. ජීමන් ඉන්නේ දුකෙන්. මම ඉන්නේ පාළුවෙන්. එයාගේ දුකට සතුටක් ගේන්න පුළුවන් කෙනා මම. මගේ පාළුව මකන්න පුළුවන් කෙනා එයා. මම ඔයාට ආදරේ ජීවන් මල්ලි. මම මටම කියාගත්තා. ජීවිතේ කවදාවත් දැනුනේ නැති සතුටක් වගේම සහනයක් මට දැනෙන්න පටන් ගත්තා.